යහපත්. යේසුස් වහන්සේ යහපත්. ශුද්ධාත්මයන් වහන්සේ යහපත්. ඔක්කොම කිමුන් වහන්සේට ප්‍රශංසා වේවා කියලා. අද පාන්දරම දේවගැතිතුමෙක් අපට කතා කළා. එතුමන්ට මේ මාසයේ ලොකු මේ උදා වෙන්නව මාසය තුළ ලොකු ආශාවක් තිබෙනවා. එතුමාගේ සභාවේ ජනතාව යේසුස් වහන්සේ වගේ වෙන්න ඕන කියලා. කවුරු වගේද? කියන කවුරු වගේද? යේසුස් වහන්සේ වගේ. ඒ කොටසට අපිව තෝරගෙන තියෙනවා. මට සිස්ටර් ආරාධනා කළා. ලබන මේ උදා වෙන්නව සතියේ රාත්‍රී 9 සිට රාත්‍රී 12 වෙනතුරු ඒ මුළු සභාව කැඳවලා සේවයක් කරන්නට යනවා. සේවයක් සම්පූර්ණ කරගන්න. මොකද්ද මාතෘකාව? යේසුස් වහන්සේ වගේ වෙන්න. කියන ඔක්කොම දෙනා යේසුස් වහන්සේ වගේ වෙන්න ඕනේ කියලා. ඉතින් මම කිව්වා බොහොම හොඳ මාතෘකාවක් පාස්ටර්. ඔබට උන්වහන්සේ ආශිර්වාද කරයි. මටත් කැමති වෙන්න ආත්මයන් වහන්සේ පෙළඹෙව්වා එක සැරේම කැමති වෙන පිණිස. හාලෙලූයා. හාලෙලූයා. අමතර වෙලාවට මම මයිකෙන් කතා කරන්න එපා. අමතර වෙලාවට. ලූක් සුභාරංචිය 20 වෙනි පරිච්ඡේදය 19 සිට 26ට. ඔක්කොම දෙනා කියන්න බලන්න මොකද්ද පරිච්ඡේදය? පොත මොකද්ද? ලූක් පොත ලූක් සුභාරංචිය පරිච්ඡේදය 20 වෙනි පරිච්ඡේදය පදය 19 සිට 26 දක්වා. දැන් මේ පණිවිඩයේ නිතරම පොත සහ පරිච්ඡේදය පද මතක තියාගත්තම ඔබට පසුත් ආශිර්වාදයක් වෙයි. කී දෙනෙක් දෙවියන් වහන්සේගේ වචනයට ආසාවෙන් ඉන්නවද? පිපාසෙන් ඉන්නවද කී දෙනෙක් වචනයට? ඔව්. බ්‍රදර් නායක පූජකයෝද ලියන්නෝද මේ උපමාව ඔවුන්ට විරුද්ධව උන්වහන්සේ කී බව දැන ඒ පැහැදීම උන්වහන්සේ අල්ලන්ට සෙව්වෝය. දැන් මෙතන සිට හොඳට අහගන්න ඕන. කියන්න බ්‍රදර්. නායක පූජකයෝද නමුත් සෙනගට එතන කියන්නේ නායක පූජකයෝද නෑ බ්‍රදර්. නමුත් කියන තැනයි නායකයෝ කියන තැන දෙකක් මේක කියන්නේ දෙවෙනි එක කියන්නේ. නමුත් සෙනගට බය වූෝය. අහගෙන ඉන්නේ ඔබ? හාලෙලූයා. හාලෙලූයා. දැන් උන්වහන්සේව අල්ලන්න සෙව්වා නායක පූජකයන් සහ ලියන්නෝ. ලියන්නෝ උන්වහන්සේව අල්ලන්න සෙව්වා. උන්වහන්සේව අල්ලගන්න සෙව්වා. දැන් මේ කාලය අපි තීරණය කළා මේ උන්වහන්සේ සම්බන්ධව උන්වහන්සේ කුරුසියේ පණ ජීවිතේ දෙන්න ප්‍රථමයෙන් සිදු වුණා වූ දේවල් ගැන ඔබ පොළඹවන්න ඒ දේවල් තව තව අවබෝධ කර ගන්න ඕනේ ඔබ. ආමෙන්. ආමෙන්. නායක පූජකයෝද ලියන්නෝද කියන්න? නායක පූජකයෝද ලියන්නෝද? ඔව්. මේ උපමාව ඔවුන්ට විරුද්ධව උන්වහන්සේ කී බව දැන ඔව්. ඒ පැහැදීම උන්වහන්සේ අල්ලන්ට සෙව්වෝය. ඒ පැයේ ඉඳලා ඒ පැය තුල උන්වහන්සේව අල්ලන්ට සෙව්වා කියලා කියනවා. ඉන්පසුව නමුත් මොනවද? නමුත් සෙනගට බය වූෝය. ආයි කියන්නේ එක? නමුත් සෙනගට බය වූෝය. දැන් මම ඔබට කියනවා සභාව සම්බන්ධව යේසුස් වහන්සේ සම්බන්ධව දේව රාජ්‍ය සම්බන්ධව දෙවියන් වහන්සේගේ සභාව සම්බන්ධව දෙවියන් වහන්සේගේ සෙනග බලපෑමක් ඇති බව මම ඔබට කියන්න කැමතියි. හලෙලුයා. යේසුස් වහන්සේ වෙනුවෙන් රැස් වුණා වූ අය
යේසුස් වහන්සේ පසුපස යන අය යේසුස් වහන්සේ වෙනුවෙන් රැස් වෙච්ච අය මේ නායකයන් දැනගෙන සිටියා. මිලියන්ෝ දැනගෙන සිටියා. අනිවාර්යෙන්ම අල්ලන්න නම් පුළුවන්. නමුත් සෙනග බලපෑමක් වෙයි. සෙනග කියන කොහොමද සෙනග? ඔව් දැන් මම විශ්වාස කරනවා කල්වාරි පදනමේ කල්වාරි සභාවේ මේ සෙනග දේව රාජ්‍ය උදෙසා බලපෑමක් වෙන සෙනගක් වෙන්න ඕනේ. හලෙලුයා. ටිකක් ජෝලිතව ආමෙන් කියලා කියන්න. ආමෙන්. දැන් ඕකොල්ලෝ මෙතෙන්ට ආපුවම අනිසි නොනිසි නිකන් අවශ්‍ය නැති බයක් ඇති කරගන්න එපා. මොකද බයිබලයේ කියනවා ආත්මයන් වාසයේ ඇති තැන කියන්න යකඩ කූඩු ඇත්තේද හිර මැදුරු ඇත් මොනවද තියෙන්නේ? නිදහස්කම ඇත්තේය. ආත්මයන් වාසයේ ඇති තැන ආත්මයන් වාසයේ ඉන්න තැන මොනවද තියෙන්නේ? නිදහස්කම තිබෙනවා. දැන් ඔබ නිදහස්ව ඉන්න ඕනේ. ලුණු ගතිය ඇතුව ඉන්න ඕනේ. නේද? පෝෂණය වෙන්න බලන් ඉන්න ඕනේ. වාජනය ඔබගේ විවෘත කරන්න ඕනේ ශරීරය ජීවිතය ස්වාමින් වහන්සේට. ආමෙන්. හලෙලුයා. දැන් මේව ඔක්කොම හරි. නමුත් මෙතන කියනවා නමුත් සෙනගට මොනවද උනේ? බය වූය. බය වූය. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබ දන්නවද සාමාන්‍ය විදියට අපේ දේශේ කාරණාවලදී දේවල් වලදී සෙනග යම් යම් බලපෑම් කරනවද නැද්ද? කියන්න කරනවා. අබ්දෙන් කියන්න. ඔව් එක්තරා කාලයක් අපේ රටේ බොහොම තදබල උද්ඝෝෂණයක් තිබුණා. තිබුණාද නැද්ද? ඔව්. එතකොට කාලවල වලින් මේ අවුරුද්දෙත් තැන් වල ඒ වගේ බලපෑම් ඇති කළා. හැබැයි අහසට පොළොව වගේ දේව රාජ්‍යයේ බලපෑම සම්පූර්ණ වෙනස්ව තිබෙනවා. ආමෙන්. හලෙලුයා. ඒක මාංශේ නොව ඒක ආත්මෙන් කරන්නා වූ බලපෑමක් නිසා සර්ව බලධාරී දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හැම කෙනෙක්ම ස්තුති කරමු දෙවියන් වහන්සේට. හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් බලන්නකෝ ක්‍රිස්තියානි සභාව, දේව සභාව. ඔබ ගැන සිතන්නකෝ. ඔබට කිසිම දවසක කිසිම තැනකට උද්ඝෝෂණ කරන්ට අපි ආරාධනා කරලා නැහැ. එහෙම ආරාධනා වෙන්නේ නැහැ, කරන්නේ නැහැ. හලෙලුයා. ආමෙන්. ආමෙන්. මගේ සිතේ නම් ඉතින් ආශාවක් තිබෙනවා. මං සිස්ටර්ත් එක්ක බෙදාගෙන තියෙනවා, සභාවටත් බෙදාගෙන තිබෙනවා. මේ පාස්කු කාලයන් වල ඔය පොඩි කටවුට් එකක් දෙකක් තුනක් හරි ගස්සගෙන අපි ඔක්කොම දෙනා එකතු වෙලා ස්වාමින් වහන්සේට ස්තුති කරගෙන පොඩි පාගමනක් ගිහිල්ලා එන්න කියලා උන්වහන්සේගේ නාමය වෙනුවෙන් ඔක්කොම කිව්වද හලෙලූයා කියලා. ඒක කාටවත් බාධාවක් නොවෙන්න සුභාරංචි පණිවිඩය අරගෙන කුරුසියේ පූජාව අරගෙන අපිට හැකිනම් ඒ වගේ සභාවක් හැටියට ඔක්කොම දෙනා එකතු වෙලා නේද? කුඩා කාලයක් පාගමනක් ගිහිල්ලා අපි කියමුකෝ යම් ස්ථානයකට අපි ගමන් කරලා ඔක්කොම දෙනා ස්තුති කරගෙන ගිහිල්ලා ගායනා කරගෙන ගිහිල්ලා නැවත දේව ගෘහයට එන්න. එහෙම කැමැත්තක් තියෙනවා. නමුත් ඔබ දන්නවද ඔබට කියන්න ඕනේ ඔබේ ජීවිතේ මනුෂ්‍යයන්ගේ සැනසීම උදෙසා, මනුෂ්‍යයන්ගේ ගැලවීම උදෙසා, මනුෂ්‍යයන්ගේ මිදීම උදෙසා, මනුෂ්‍යයන්ගේ සුවය උදෙසා, මනුෂ්‍යයන්ගේ නිදහස් වීම උදෙසා මේ වගේ සදාකාලික බලපෑමක් වෙන කොහෙවත් නැහැ. හලෙලුයා. උන්වහන්සේගේ බලපෑම තරම් බලපෑමක් මේ මුළු ලෝකෙ කොතනවත් දකින්න හම්බෙන්නේ නැහැ. දැන් නේද හොඳට අහගන්න මේ පාස්ටර් කතා කරද්දි කිව්වා මේක රාත්‍රිය මුළුල්ලේ පවත්වන එකක් නිසා පාස්ටර් චූටි කණ්ඩායමක් එන්නේ. මං කිව්වා මට සංඛ්‍යාවේ වැඩක් නැහැ. මට සංඛ්‍යාවේ වැඩක් නැහැ. මට ආසයි දේව රාජ්‍යයට සේවය කරන්න. ආමෙන්. හලෙලුයා. ආමෙන්. දැන් බලපෑමක් ඇති කරපු පළවෙනි කෙනා යේසුස් වහන්සේනේ.
කවුද? යේසුස් වහන්සේ. ඒ එක්කෙනාම ජීවිතය දීලා මරණය පරාජය කරලා මලුන්ගෙන් නැගිටලා බලපෑමක් ඇති කළා. අද ඒ එක්කෙනා වෙනුවට මේ ලෝකේ ගණන් කරන්නට බැරි සංඛ්‍යාවක් නැගිටලා ඉන්නවා පූජා වෙන්නට. ඒ නිසා මම ඔබට කියනවා මේ සභාවේ ඉදිරි කාලෙදී හොඳට අහගන්න මේ සභාවේ ඉදිරි කාලෙදී ජනතාව දකින්න ඕනේ ලොකුම බලපෑමක් කරන්නේ මේ සෙනග. ආමෙන්. හලෙලූයා. කවුද? මේ සෙනග. මේ සෙනග. දැන් ඒකනේ අපි ඔබට කිව්වේ නේද? මොකද්ද මේ තූත්තුකුරෙන් ප්‍රාන්තයේ ඉන්දියාවේ මොකද්ද තූත්තුකුරෙන් කියන ප්‍රාන්තයේ පාස්ටර් සේවය කරන ප්‍රදේශයක නමක් තියෙනවා. මම පස්සේ එක කියන්නම්. ඒ මුළු අහගන්න ප්‍රාන්තයටත් ඒ මුළු ගමටත් ගැඹුරු විශාල බලපෑමක් කරලා තියෙන්නේ ඒ සෙනග. අහගන්න හින්දු සහ වෙනත් නේද දෙවි දේවතාවන්ට වන්දනාමාන කරන නගරයක අපි ඒ යන වෙලාවේදී ඒ බස් රථේ එයාපෝට් එකෙන් පස්සේ අපි ගමන් කරන වෙලාවේදී නේද විවිධ ආගමික ස්ථානවල නේද අරගෙන වඳුරගේ ලාංඡනය හරකගේ ලාංඡනය හරක්ව ලොකු වාහනවල පටවගෙන ලොකු හරක් ඒ වගේ හරක් මම දැකලත් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දෙවිවරු වඳුරෝ ලොකු නේද ඒගොල්ලන්ගේ දෙවිවරු ඒගොල්ලන්ව පටවගෙන ඒගොල්ලෝ බෙර ගගා නට යනවා. ඕවා එලියාගේ කාලෙත් තිබුණා. කාගේ කාලෙද? ඔව් එලියාගේ කාලෙත් තිබුණා. නමුත් බාල් පූජකවරු කී දෙනෙක් එතන හිටියද? බාල් පූජකවරුන් 450ක් ඉන්න තැන එලියා දෙවියන් වහන්සේගේ ආත්මය ඇතුව සිටගත්තා. ආමෙන්. කිනේ කාමින් කියලා කියනවද? ඒ නිසා ස්වර්ගීය ගින්න එවලා දේව බලය සම්පූර්ණ කරන්නට වරප්‍රසාදය ලැබුවේ එලියා කියන දෙවියන් වහන්සේගේ මිනිසයා. එසේනම් ඉස්සරම ඔබට කියනවා මුළු සභාවක් බලපෑමක් වෙන්නේ අපි එක් කෙනා ආත්මෙන් නැගිටින්න ඕනේ බලපෑමක් වෙන පිණිස. හලෙලූයා. ඔබේ පවුලත් එසේමයි. වැටෙන ගාතේ වැටෙන විදියට එක්කෙනා පිට වැටිගෙන අධෛර්යමත් වේගන යන්න එපා. ඔබගේ පවුලෙන් ඔබ නැගිට්ටම ඒ බීජය ඒ නැගිටීමේ ජීවය බීජය ආත්මය ඔබේ පවුලේ අය නැගිටවන්න යනවා. ආමෙන්. හලෙලූයා. බයිබලයේ කියන්නේ ඒකයි එක්කෙනෙකුට වැඩිය දෙන්නෙක් හොඳයි කියලා. ඔක්කොම කියවල යන සර්ව සංසාරයේ වාක්‍යය. දෙන්නෙකුට වැඩිය තුම්පොට ලනුව ඉක්මනින් නොකඩේ කියලා කියනවා. ඒ වගේ නේද වෙලුම් බැඳීම් සම්බන්ධතාවයන් නැගිටීම් ඊටම අවශ්‍ය වෙනවා. සභාව හොඳට තේරුම් ගන්න ඕනේ. මම ඔබට කියනවා උදාහරණයක් හැටියට ඉදිරි කාලේ කරන්න යන සෑම වැඩසටහනක්ම 100ට 101ක් සාර්ථක වෙනවා. හලෙලූයා. එකක් වැඩිපුරක් දාලා තියෙනවා. ඇයි ඔබ කියන්නේ 100ට 100ක් සාර්ථක වෙනවා කියලා? මං කියනවා 100ට 101ක් වැඩිපුරත් සාර්ථක වෙනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. නේද? ඒකට හේතුවක් තියෙනවා. බලපෑමක් ඇති වෙන්න නැකිටින කැපවෙන ක්‍රිස්තියානිකාරයෝ. හලෙලූයා. බලපෑමක් ඇති ඇති වෙන පිණිස. බලපෑමක් ඇති වෙන පිණිස. ඔව් මේ කොහේද හිටපු මාව ස්වාමින් වහන්සේ අරගෙන ආවා දේව රාජ්‍යයේ බලපෑමක් ඇති කරන්නට. කොහේද හිටපු ඇයව කොහෙද හිටපු අපේ පවුල කොහෙද සිටපු ඔබ අරගෙන ආවා ස්වාමින් වහන්සේ දේව රාජ්‍යයට බලපෑමක් ඇති කරන පිණිස. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? එතකොට මේ බලපෑමක් ඇතිවෙන්න අපි දෙවියන් වහන්සේගේ බලය සමග සිටින්න ඕනේ. ආමෙන්. දෙවියන් වහන්සේගේ ජවය සමග සිටින්න ඕනේ. දෙවියන් වහන්සේගේ දීමනාව සමග සිටින්නට ඕනේ.
අනිත් එක තමයි මේ සෙනග උන්වහන්සේව අත් නොහැර පස්සෙන් ගියා. හලෙලුයා. හලෙලුයා. එතකොට දන්නවද මුකුත් කරගන්න බැරුව බය වුණේ ඇයි? කියන්නලා. ඇයි බය වුණේ? සෙනග සිටපු නිසා. හැබැයි දැන් අපේ මේ සභාව තුළ අපි බලාපොරොත්තු වෙන්නේ මාංශයෙන් සෙනගව පෙන්නලා යම්කිසි ජයක් ලබන්න නොවේ. ආත්මයෙන් සෙනග නැකිටලා දේව රාජ්‍ය ප්‍රකාශ කර ලබන්නයි. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? නේද? ඒ නිසා තමයි අපිට මූණ දෙන්න සිදුවෙච්ච කිසිම දෙයකදී අපි ජනතාව ඉදිරියට තල්ලු කරෙත් නැහැ, පෙන්වෙත් නැහැ. ඒක අපේ ක්‍රමය වුණා. අපිට ආපු කිසිම දෙයකදී අපි ජනතාව ඉදිරිපත් කළෙත් නැහැ, පෙන්වෙත් නැහැ. අර සමහරක් අයගේ වචන වලින් කියනවා බිල්ලට දුන්නෙත් නැහැ. නේද? අපි එහෙම එක්කෙනාව ඉස්සරහට දාලා ඒ දේවල් සම්පූර්ණ කරගත්තේ නැහැ. අපි ඉදිරිපත් වුණා. අපි යාඥා කළා. ඔබ ඉදිරිපත් කළා, යාඥා කළා. දෙවියන් වහන්සේ කාරණාව සම්පූර්ණ කළා. හලෙලුයා. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? මොකද මේක අපි දකිනවා පැහැදිලිව නේද? ඒ කාරණාව දකිනවා පළවෙනිදී ඔබ ස්වාමීන් වහන්සේ වෙනුවෙන්, දේව රාජ්‍ය වෙනුවෙන් විශාල බලපෑමක් කරන්න පුළුවන් කෙනෙක් ඔබ. ආමෙන්. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? අර තැනැත්තා පාස්ටර් මොහන් සීලාසරස් නේද? දෙව්ගැත්තුමා එයාගේ අම්මා මරණය පිණිස ගේ ඇතුලේ තියාගෙන හිටපු කෙනෙක්. නේද? පාස්ටර් නේද? කුඩා කාලේ එයත් ඒ අර ආගම් වලම හිටපු කෙනෙක්. එයත් ඒ ආගම් වලම හිටපු කෙනෙක්. ඒ අම්මා මරණය පිණිස ගේ ඇතුලේ තියන් ඉඳද්දී දෙවියන් වහන්සේ කෙනෙක් ඔබ හරියට මේ පත්‍රිකාව අරගෙන දැන් තැනකට යනවා වගේ දෙවියන් වහන්සේගේ කෙනෙක් බලපෑමක් ඇති කළා. මට පුළුවන් මේ පුතා උදෙසා යාඥා කරන්න, මේ පුතා සුව වෙනවා. ආමෙන්. ආමෙන්. ඒ සුව වෙලා නැකිට පුතා තමයි ඒ පුතාගේ එක දේව මෙහෙකට අපි හිටපු දවසේ 65,000ක් සෙනග හිටියා. හොඳත් පොළ සන්නාදය දෙනවස දෙමුද? මැරෙන්න ගිය පුතාව බලපෑමක් ඇති කළා දෙවියන් වහන්සේගේ මිනිසෙක් ඒ පවුලට. ඒ පුතා නැකිට්ටා. අපේ ශ්‍රී ලංකා දේශින් අපි එතෙන්ට ගිය වෙලාවේ හැබැයි ඉතින් ඒ ශාලාව බලද්දී වේදිකාවට ගියාම අපිට පේන්නේ කූඹි පැටව වගේ සෙනග. කූඹියෝ වගේ පේන්නේ. එච්චර ජනතාවක් 65,000ක සෙනගක් අඳුන ගන්න බැරි වෙන්න ඒ ස්ථානේ ඉන්නවා. අපිට ආසයි නේද? අපි එළියට ඇවිල්ලා දේව මේ ඉවර වුණාම නේද? ඉතින් අපිට මේ පුළුවන් දෙමලෙන් පුළුවන් විදියට එක්කෙනාගේ නේද කතා කරලා සිස්ටර් කොහේ ඉඳලාද ආවේ? එතන එයා කිව්වා මම ඒ ගමේමයි. නම මේ මම යද්දි මතක් වෙයි. මම මේ ගමේමයි. මම අහවල් ප්‍රාන්තේ අහවල් ගම. අද අපි උන්වහන්සේට මෙතන බලපෑමක් ඇති වෙන්න යාඥා කරන තැන. හලෙලුයා. මොනවා ඇති වෙන්නද? බලපෑමක් ඇති වෙන්න යාඥා. මට ආරංචි පාස්ටර් ආය හදලලු. තව හදලලු ඒ ස්ථානේ. දෙවනසර ස්තුතිවන්ත වේවා. ඔක්කොම කිම හලෙලුයා කියලා. පැය 24ෙම විශාල ස්ක්‍රීන් දෙකක් තිබෙනවා. එකක් මේ තරම් විතර ඇති ඒ ස්ක්‍රීන් එකක් නේද? ඒකේ පාස්ටර්ගේ දේශනා, ඇදහිලිවන්තයන්ගේ සාක්ෂි නේද? විබදුකම නිදහස් වෙච්ච දේවල්. අර කඩපේලියක් තියෙනවා ඒකට ඉස්සරහා පිටින්. එක කඩේක නම හලෙලුයා. තවත් නම් තියෙනවා නේද? එක නම් වලින් තියෙනවා. ඒ වලට තේ බොණ්ඩ එන සෙනග, මොන හරි කණ්ඩ එන සෙනග, මොන හරි කාලා තේ බීවම රුපියල් 10යි නේ. කොච්චර හරි කාලා තේ බීපුවම ඒ චර්ච් එක ඉස්සරහා පිට තියෙන කඩවලින් රුපියල් 10යි. එහෙයන් කියලා හිතනවද නේද? හලෙලුයා. කකා ඉන්න සෙනග අඬනවා බලද්දී. කකා ඉන්න සෙනග අඬනවා. එක අම්මා කෙනෙක් සිස්ටර් කෙනෙක් අඬනවා. ඒ බේබදු කමේ සාක්ෂියක් කියද්දී එයාට හිතෙන්න ඇති අනේ මගේ ස්වාමි පුරුෂයාත් ගැලවුණොත් කියලා.
ගැලවෙනවා අනිවාර්යයෙන්ම. දන්නේම නෑ මේක අහගෙන ඉන්න එයා දේවස්ථානට යනවා. ඇයි? එතන 100 200 ගණන් සෙනග නේද? එස්ත ශාලාව තුල යාඥා කරගෙන ඉන්නවා. පුදුම දෙයක් දැනසේ කරගෙන යනවා. බලපෑමක් එක මිනිස්සෙක් එක පවුලක් බලපෑමක් ඇති කරලා කී දෙනෙක් ආසද දේව රාජ්‍ය උදෙසා බලපෑමක් ඇති කරන්න? හලෙලුයා. එසේනම් මම විශ්වාස කරනවා සභාව ඔබට දීලා තියෙන ඔබගේ සභාවේ සෑම දෙයකටම පංගුකාර වීම ලොකු බලපෑමක් වෙන්න පුළුවන්කම තිබෙනවා. ආමේන්. හලෙලුයා. ලොකු බලපෑමක් වෙන්න පුළුවන්කම තිබෙනවා. දැන් එතනින් පණිවිඩය අපි ඉදිරියට යමු බ්‍රදර්. නුමුත් සෙනගට බය වූෝය. ඊට පස්සේ උන්වහන්සේගේ වචන අල්ලාගෙන උන්වහන්සේ ආණ්ඩුවටද ආණ්ඩුකාරයාගේ බලයටද බාර දෙන පිණිස බලා සිට කියන්න. තුමු ධර්මිෂ්ඨයෝයයි හඟවන්නාව. දැන් ඊළඟ කාරණාවට එනවා. ඔන්න අහගන්න. තුමු ධර්මිෂ්ඨයෝයයි තුමුම තමාම ධර්මිෂ්ඨයෝයයි හඟවන්නා වූ ඔත්තුකාරයන් යවෝය. කවුද? ඔත්තුකාරයන්. තමුම ධර්මිෂ්ඨයෝයයි හඟවන්නා වූ ඔත්තුකාරයෝ. තම ධර්මිෂ්ඨකම ඇති මිනිස්සුන්ව යවුවා ඔත්තු බලාගෙන එන්න. කවුරු සම්බන්ධවද? උන්වහන්සේ සම්බන්ධව. යේසුස් වහන්සේ සම්බන්ධව. දැන් සභාවක ඔත්තුකාරයෝ නැහැ. හලෙලුයා. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? සභාවක ඔත්තුකාරයෝ නැහැ. ඔත්තුකාරයෝ නැහැ. තම ධර්මිෂ්ඨකමෙන් පිරිච්ච අයත් නැහැ. මෙතන ඉන්න හැම කෙනෙක්ම දේව ධර්මිෂ්ඨකම ඇත්තව සෙනග. මේකොල්ලෝ ඔත්තු බලාගෙන ගිහිල්ලා පාවා දෙන්නා වූ අය නොවේයි ක්‍රිස්තියානි සභාවේ සෙනග. හලෙලුයා. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? නේද? දැන් අපේ සේවය මේ බලන්න බලපෑමක් ඇති කරන්නා වූ සේවයක්, යහපත් බලපෑමක්. නිතරම ඔබ යහපත් බලපෑමක් ඇති කරන කෙනෙක් වෙන්න ඕනේ. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? එතකොට දැන් නේද අපිට පුළුවන්කම ලැබෙන්න ඕනේ ඒ වෙනස්කම ඇතුවම යහපත් බලපෑමක්. දැන් මේ අහන්න ආය කියන බ්‍රදර් ඒ පදේ තුමුම ධර්මිෂ්ඨයෝයයි හඟවන්නා වූ මොනවද? තුමුම ධර්මිෂ්ඨයෝයයි හඟවන්නා වූ තමාම ධර්මිෂ්ඨයෝයි කියලා පෙන්නන ඔත්තුකාරයන් යවෝය. ඔත්තුකාරයන් යවෝය. දැන් ඒකට මේක විහිළුවක් නෙමේ. ඔරු තමුල් වසනම් කොත්තු නෙමේ. කුත්තු කුත්තු වෙන්නා කවි කුත්තු වෙන්නා කුත්තු ඔව් රහස් වැඩ එපා. මේ එහාට මෙහාට යවමියක් කියන්න එපා. දැන් අපේ මේ සේවය උන්වහන්සේ සම්බන්ධව අනිත් අයට මිසක් දන්නවද උන්වහන්සේට විරුද්ධ දේවල් ප්‍රකාශ කිරීමක් නොවේ. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? දැන් අනිත් එක ඔබ දැනගන්න ඕනේ මෙතන ඉන්න ඔබයි මමයි ඔක්කොම දේව ධර්මිෂ්ඨකමෙන් මාරුණාව සෙනග. ප්‍රශංසා වේවා. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? මම දකිනවා රහසිගතව අපේ සභාවේ සෙනග ගොඩක් යහපත් ක්‍රියාවේ ඉන්නවා. හලෙලුයා. කොහමද ඉන්නේ? යහපත් ක්‍රියාවලින්. යහපත් අපි දකිනවා රහසිගතව නේද? මේ සතියේත් අපි නිවසකට ගියා. කවදාද මේ සිස්ටර්? නේද මේ සතියේත් අපි නිවසකට ගියා. හැතැම්ම ගානක් දුර ඉඳලා සභාවට එන්නේ නේද? එතකොට ඔවුන්ගේ සන්තෝෂය, ඔවුන්ගේ ප්‍රීතිය, ඒ වගේ මෙච්චර කාලයක් ඔවුන්ගේ කැපවීම සම්බන්ධව නේද අපි ස්තුති කරගෙන ආවා. ඒකට හේතුවක් තව තියෙනවා. ඒ නිවසට ගියාට පස්සේ තමයි දැනගත්තේ බලපෑමක් ඇති කරපු පවුලක්
අවුරුදු කොච්චරද කියලා කියන්න දැන් මට බෑ. බලපෑමක් ඇති කරවෝ පවුලක් නිසා ඇයත් අද මේ සභාවේ ඉන්නවා. හාලෙලූයා නේද? අදත් ඇය මේ සභාවේ ඉන්නවා. ඇය කතා කරලා කිව්වා සිස්ටර්වයි පාස්ටර්වයි මන් දන්නේ කුඩා කාලේ ඉඳලා. අපි ඔය දෙන්නගේ ඒ දුෂ්කර සේවය තුල අපේ මේ ගමේ අපි සමහර තැන් වලට ඇවිල්ලා තියෙනවා සහභාගී වුණා නේද? අපි එතකොට ස්තුති කළේ අද මේ දෙන්නම ජීවිතුන් අතර මම හිතන්නේ මේ පොළවේ ජීවිතේ නෑ ස්වාමීන් වහන්සේ තුල ඒ අය දෙන්නම ඉන්නේ. මිස්ටර් රාජසිංහම් නේද? බ්‍රදර් රාජසිංහම් ඔය සිස්ටර්යි පුදුම කැපවීමකින් ඒ කාලේ අපි ගැන බලාගත්තා. අද ඒගොල්ලන්ගේ නිවසට යන්න ප්‍රථමයෙන් අපේ මේ දරු පවුල ඉස්සරහා නිවස දකුණු පැත්තේ ඉන්නවා. අද ඒගොල්ලෝ මියන්ට ප්‍රථමයෙන් නැත්නම් ස්වාමීන් වහන්සේ ගාවට යන්න ප්‍රථමයෙන් එතන නිවස විකුණලා ඒගොල්ලෝ කොළඹට ගියා කියලා දැනගන්න ලැබුණා. මොකද හොඳ අධ්‍යාපනික ජීවිතය තුළ දරුවෝ හිටියේ. එයත් ඉංජිනේර කෙනෙක් බ්‍රදර් රාජසිංහ නේද? ඒගොල්ලෝ ඒ ප්‍රදේශයෙන් ටිකක් මේ දරුවන්ගේ අධ්‍යාපනය නිසා යන්නට ඇති. නමුත් බලපෑමක් ඇති කරලා ගියා තවත් ඉන්න කෙනෙකුට අද ඒ සහෝදරිය අපේ තමාගේ දරුවන්ට හොඳ බලපෑමක් ඇති කරලා තියෙනවා. හලෙලුයා. ඒ පමණක් නොවේ මතු මේ අපේ මේ ඉන්න සෙනග තමා ඉන්න ප්‍රදේශයට එක් එක්කෙනාට යම් යහපත් බලපෑමක් වෙනවමයි. ප්‍රශංසා වේවා. හලෙලුයා. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? ඒ නිසා දැන් අපි දකිනවා අපේ තම ධර්මිෂ්ඨකම අපි අත්තරිමු. හලෙලුයා. ඒවා දන්නවද යේසුස් වහන්සේව පාවල දෙන්න එන්නව අයගේ ගති ගුණාංග. යේසුස් වහන්සේට එකඟ නැති අයගේ ගති ගුණාංග. යේසුස් වහන්සේ පිළිගන්නේ නැති විපාකයක් දෙන්න බැරි යහපත් විපාකයක් දෙන්න බැරි ගති ගුණාංග තම ධර්මිෂ්ඨකම. ආමෙන්. ආමෙන්. ඒ නිසා බලපෑමක් ඇති කරන්න දේව සභාවට ආපු ඔබයි මමයි හොඳින් තේරුම් ගන්න ඕන දෙයක් තමයි අහගන්න අපි මෙහෙමයි ඉන්නේ. අපි මෙහෙමයි යන්නේ. අපි මෙහෙමයි කන්නේ. අපි මෙහෙමයි ජීවත් වෙන්නේ. අපේ ක්‍රමය මෙහෙමයි. නේ අපි ඔක්කොම එන්න ඕනේ දේව ආත්මික ක්‍රමවේදයට. හලෙලුයා. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? දැන් පෞද්ගලිකව ඔබේ පුතා වේවා ඔබේ දුව වේවා තාත්තා වේවා අම්මා වේවා කවුරු හරි වේවා නේද තමාට ඕන විදියට යන්නට බෑ. ඒක තම ධර්මිෂ්ඨකම වෙනවා. හැබැයි දේව ධර්මිෂ්ඨකම තමයි මේ විදියට යන එක. ප්‍රශංසා වේවා. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? ආමෙන්. ඒ කියන්නේ තාම අපි දකිනවා ගැළවීම ලැබලා නැහැ. තාම වෙනස් වෙලා නැහැ. තාම මාරු වෙලා නැහැ ජීවිතේ. ජීවිතය මාරු වෙන්නට අවශ්‍යයි. ආමෙන්. හලෙලුයා. ජීවිතය අවශ්‍යයි. මොකද ඒකට හේතුව දැන් එහෙම තම ධර්මිෂ්ඨකමේ යන තැන්වල තුවාල තිබෙනවා. තුවාල වෙනවා. කාරණා ඇති වෙනවා. නමුත් දේව ධර්මිෂ්ඨකම දන්නවද? යේසුස් වහන්සේගේ දේවල් හොයාගෙන ගිහිලා කියනවා. යේසුස් වහන්සේව පාවලා දෙන්නේ නැහැ. පාවා දීමට කාරණා එකතු කරන්නේ නැහැ. තතු එකතු කරන්නේ නැහැ. ඔක්කොම කියමු හලෙලුයා කියලා. දැන් එතන නැවත කියවන්න ප්‍රදේ කියපු ටික. තුමූම ධර්මිෂ්ඨයෝයයි හඟවන්නා වූ ඔත්තුකාරයන් යව්වෝය. කවුද යව්වේ? ඔත්තුකාරයන්. කවුද යව්වේ? කියන්න. ඔත්තුකාරයන්ව යව්වා. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩකාරයන්. හලෙලුයා. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩකාරයන්. ප්‍රශංසා වේවා. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩකාරයන් විනා මිසක් ඔබ ඔත්තුකාරයන් නොවන බව ඔබට කියන්න කැමතියි. ආමෙන්. හලෙලුයා. හලෙලුයා. ඔක්කොම කියමු හලෙලුයා කියලා. හලෙලුයා. මාත් එක්ක හරවන්න ඉක්මනින් හරවන්න හිතෝපදේශ පොතේ 26 වෙනි පරිච්ඡේදයේ 25 අමතර එක පදයක් තිබෙන්නේ. දැන් මේකත් හොඳට අහ ගන්න ඕනේ. බ්‍රදර් කීයද? 26 25. හිතෝපදේශ පොත 26 වෙනි පරිච්ඡේදයේ 25. බ්‍රදර් ඔන්න අහ ගන්න.
ඔව් ප්‍රිය වචන කතා කරන කල විශ්වාස නොකරන්න. දැන් තම ධර්මිෂ්ඨකමේ ඉන්න සෙනග අහගන්න එවැනි අය ප්‍රිය වචන කතා කරන කල විශ්වාස නොකරන්න. මදි ජනතාවගේ ප්‍රතිචාරය මදි. ඔක්කොම කිව්ව හලෙලූයා කියලා. හලෙලූයා. දැන් කවුරුත් බය වෙන්න හේතුවක් නැහැ. එහෙම අය මෙතන නැහැ. මේ දැනුවත් කරනවා එන්නව මතු කාලය තුල ඔබව. ආමේන්. හලෙලූයා. සන්තෝෂද? කීද සන්තෝෂද? දැන් ඔබට හිතන්න දෙයක් නැහැ. අම්මෝ යාන්තම් ඇති එක හදපු එක නැත්තම් මම් බය හිටිය මං ගැන මොනවද කියනවද කියලා. මෙතන කවුරුත් නැහැ එහෙමයි. දැන් තව ටිකක් hina වෙලා ඉඳලා. මෙතන මේ කියන තම ධර්මිෂ්ඨකමේ කවුරුත් නැහැ. හලෙලූයා. ඔක්කොම ආමෙන් කියලා කියමු. මේකට හේතුව මෙවැනි අය ඔබට මුණ ගැසෙයි. සම්මුඛ වෙයි. කලවම් නොවි ඔබට යන්න තිබෙනවා. හලෙලූයා. ආයි කියන්න. ඔව් ප්‍රිය වචන කතා කරන කල මොන කතා කරනද? ප්‍රිය වචන. ඕන් ප්‍රිය වචන කතා කරන කල විශ්වාස නොකරන්න. බොහොම කවුද ඒ වගේ දේවල් කතා කරන්නේ? තම ධර්මිෂ්ඨකම ඇති අය. මොනවද? තම ධර්මිෂ්ඨකම. තම ධර්මිෂ්ඨකම ඇති අය. අනිත් එක තමයි ඔබට දේව ප්‍රඥාව දැනගැන්ම අත්දැකීම පෙළඹීම මඟ පෙන්වීම ඔක්කොම ශුද්ධාත්මනස දීලා තියෙනවා. කතා කරලා ඉන්න ඔක්කොම දෙනා ආමෙන් කියලා. අවබෝධ නේද? ඉතින් ඔබව රවට්ටන්න කාටවත් ඔබ ඉඩ දෙන්නේ නැති බව අපි විශ්වාස කරනවා. අපිට සභාවක ප්‍රේමය ගැන පෙන්වන්න උත්සාහ කළා දවසක් කෙනෙක්. මොනවද? සිස්සලා ගාව තියෙන හෑන්ඩ් බෑග් එකක් දෙන්න මට. හෑන්ඩ් බෑග්. අතේ ගෙනෙන මල්ලක්. ප්‍රේමය ගැන කතා කළා ඉස්සරහා දවසක මේක සැබෑ දෙයක් මම දේවචන ඉදිරිපිට කියන්නේ. එයා කියනවා මේ පාස දන්නවද අපේ සභාවේ පුදුම ප්‍රේමයක් තිබෙන්නේ. ඇත්ත හැම සභාවකම ප්‍රේමය තිබෙනවා. මදි හැම සභාවකම ප්‍රේමය තියෙනවා. ඒකට හේතුව ක්‍රිස්තුස් වහන්සේ ඒ සභාවේ ඉන්න නිසා. ප්‍රේමය නම් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ නම් ප්‍රේමයයි. දැන් මේ කතාව මොකක්ද දන්නවද? ඇසිස්ටන්ට් පාස්ටර් අමතර පාර්ට් ටයිම් ජොබ් එකක් කරන කෙනෙක්. මොන පාස්ටර්ද? ඇසිස්ටන්ට් පාස්ටර් පාර්ට් ටයිම් ජොබ් එකක් කරන කෙනෙක්. ඒතර ප්‍රේමය මට පෙන්වන්න යනවා එතන තියෙනවා. කොහොමද? පාස්ටර් විශ්වාස කරන්න අපේ මේ ඇසිස්ටන්ට් පාස්ටර් එයා ඔෆිස් යන ගමන් මම මේක ගත්තේ ඒ ඔෆිස් එකේ එයා ගාව බෑග් එකක් තියෙනවනේ. ඔෆිස් බෑග් එකක් තියෙනව නේද? එතකොට කිව්වලු උදාහරණයක් හැටියට අපි කියමුකෝ නිකොලෝස් බ්‍රදර්. නිකොලෝස් බ්‍රදර්ට හෘදමාරුවක් ඇවිල්ලා මේ දැන් හොස්පිටල් අරන් ගියා කියලා ඇසිස්ටන්ට් පාස්ටර් කිව්වලු. එහෙම වෙන්න මට නම් කරන්ට් එක වදින්න ඕනේ. එහෙම බෑග් එකක් විසු වෙන්න මගේ අතින් මට 33000ද 33000ක්වත් ගෑවෙන්න ඕනේ. එහෙම විසු කරන්න මම එක්ක මට හොඳ ආත්මික කතාවක් කියපන්කො පිළිගන්න පුළුවන් දෙයක්. අවබෝධ නේද? අවබෝධයි. එහෙම නිකන් නිකොලෝස් බ්‍රදර් හෘදයාබාධයක් වෙලා හොස්පිටල් ගෙනිච්චා කියද්දි බෑග් එක බිස් වෙලා වැටලුනේ. ඒ වගේ තමයි පාස්ටර් අපේ සභාවේ ආදරේ. මම ඕගොල්ලන්ට කියනවා මලු විසු කරන ආදරයක් එපා. හරිද? එක්කෙනාට පේන්න දේවල් කරන්න එපා.
රහසිගතව දකින දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. හලෙලුයා. හාලෙලුයා. එතකොට දන්නවද අපි මේවා ඉගෙන ගන්න අවශ්‍යයි. ඔන්න අහන්නකෝ අහන්න එක බ්‍රදර් වදේ අහන්න ප්‍රවේශම් වෙන්න ඕන කාගෙන්ද කියලා. ඔව් ප්‍රිය වචන කතා කරන කල විශ්වාස නොකරන්න. අය ප්‍රිය වචන කතා කරන කල විශ්වාස නොකරන්න. ඔබට ලැබෙයි ඔබට සම්මුඛයේ විවිධ අය. ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔවුන් නේද? මොනවද කරන්නේ? ප්‍රිය වචන. ඔව් එතකොට ප්‍රවේශ සමහරක් අයට අවබෝධය නැති නිසා අසු වෙන්න පුළුවන්. හලෙලුයා. නේද? සමහරක් අය කියන දේවල් ගැන කල්පනා කර අවබෝධය තිබුණ නැත්නම් වෙන අනතුරු වලට ලක් වෙනවා. වෙන අනතුරු වලට ලක් වේ. ඒව ගැන ප්‍රවේශ වෙන්න ඕනේ. ඔව් බ්‍රදර්. ලුක්ස් විශේෂනේ ඒ පදේ ඉවරද? මක්නිසාද ඔහුගේ සිතේ පිළිකුල් කාරණා සතක් ඇත්තේය. දැන් අවබෝධ කරගන්න ඕනේ ඒ සත ගෙදර ගිහිල්ලා කියව ගන්න. එතන තියෙනවා. ඒවා ගෙදර ගිහිල්ලා කියව ගන්න. දැන් චාටුබස් කියන අය තුල පිළිකුල් කාරණා තිබෙනවා 7ක් අඩංගු වෙලා. නිතරම රවටන අය තම ධර්මිෂ්ඨකම ඇති අය බොරු ධර්මිෂ්ඨකම් ඇති අය. ඇයි දන්නවද? ඔබවයි මාවයි දෙවියන් වහන්සේ නිදහස් කමින් කැඳවලා තියෙනවා. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? මේවා හොඳින් අහගන්න ඕනේ. තේරුම් ගත්තේ නැත්නම් අපිත් ඉවරයි. අපිත් එක්ක ඉන්න අයත් ඉවරයි. එහෙම දෙයක් වෙනවා. නැත්නම් අර වගේ වෙයි. නේද? දරුවා නොකරන නිසා පිටට ජෑම් ගාලා ඇතුළට බටර් ගාන්න කිව්වලු. කොහාටද? නොකන දරුවෙකුට අවවාදයක් කරලා කොහාටද ගාන්න කිව්වේ? පිටට ජෑම් ගාලා ඇතුළට බටර් ගාලා පාන් කන්න දෙන්න කිව්වලු. ඉතින් මේ විදිහට එයා ගැහුවලු අරගත්තවල පළවෙනි එක ජෑම් ටික අරගෙන පිටට ගෑවලු. බටර් ටික අරගෙන ඇතුළට ගාලා නිකම් පාන් කන්න දීලා. කුඹි කාලා දරුවෝ ඉදිමිලා එලි වෙද්දි ලොකු ප්‍රශ්න වලට මුහුණ දීලා. ඒ අහගන්න දේ හරියට අහගන්න නැත්නම් ඔබට ජෑම් පාන් තමයි. හරියට අහගන්න ඕනේ ඔබට කියන දේ. කී දෙනෙක් කාමෙන් කියලා කියනවද? ආමෙන්. ඔය දැන් කියන්නේ මෙතන කියන්න බලද? මක්නිසාද ඔහුගේ සිතේ පිළිකුල් කාරණා සතක් ඇත්තේය. ඔහුගේ සිත එවැනි අයගේ එහෙම රැවැට්ටීම ඇති තම ධර්මිෂ්ඨකම ඇති අයගේ සිතේ පිළිකුල් කාරණා 7ක් තිබෙනවා. පිළිකුල් කාරණා 7ක් තිබෙනවා. ඒව පස්සේ ගිහිලා කියවන්න සලමොන් දීලා තියෙන ලිස්ට් එක ඔබට ගෙදරදී හම්බෙයි. ඔය ඊපස්සේ කියවන්න පටන් ගන්න. අතෙන්ට යන්න. ඔන්න අහගන්න. ඔව් ආචාරින් වහන්සේ ඔබ යුතු ලෙස කතා කරන බවත් ඔව් උගන්වන බවත් දැන් මේක හොඳට අහගන්නකෝ. දැන් මේ උන්වහන්සේව රවට්ටන්න ආපු උන්වහන්සේව පාවලා දෙන්න ආපු උන්වහන්සේව අල්ලලා දෙන්න ආපු අයට චාටු විදියට කාරණා වගේක් කියනවා. ඔන්න කියන්න. ඒ ටික කියන්න මුල ඉඳලා. ඔව් ආචාරින් වහන්සේ රබ්බෝනි ඔබ යුතු ලෙස කතා කරන බවත් ඔබ ඔක්කොම දෙනා කියන්න. ඔබ මදි શબ્දේ මදි මෙච්චර සෙනගක් කියන්නේ එහෙම කියලා හරිනවා. ඔබ බ්‍රදර් කීවද කියන්න. ඔබ යුතු ලෙස කතා කරන බවත් කියන්න කොහොමද? ආයසරයක් කියන්න. ඊට පස්සේ උගන්වන බවත් කියන්න. මොනවද? යුතු ලෙස කතා කරන බවත් ඔබ වහන්සේ ඔබ උගන්වන බවත් මිනිස්යන්ගේ තරාතිරම නොබලා ඔක්කොම දෙනා කියන්න. මිනිස්යන්ගේ තරාතිරම් නොබලන බවත් කියන්න ඔක්කොම දෙනා. සැබෑ ලෙස දෙවියන් වහන්සේගේ මාර්ගය උගන්වන බවත් දනිමු. ඔක්කොම දෙනා හොඳ අත්පොල සන්නද ස්වාමීන් වහන්සේ දෙමුද? හලෙලුයා. හලෙලුයා. ඔක්කොම දෙනා කියමුද හලෙලුයා කියලා. අර අපේ මේ පාස්ටර් කෝල්ටන් ඉන්න කාලේ කියපු වචනයක් තියෙනවා. යකාගෙන් හරි වැඩ ගන්න ඕනේ කියලා. මොකාගෙන්ද? දැන් අපි එහෙම කරන්නේ නැහැ. යකාගෙන් හරි වැඩ ගන්න ඕනේ කියලා. හොඳට අහගන්න ඕනේ. මම මෙන්න දැන් කියන්න හේතුව බලන්නකෝ ඒ ආපු අය
සම්පූර්ණ ඇත්තක් කියෙව්වා. ඒක උන්වහන්සේ ක්‍රියාව. ආපු අය සම්පූර්ණ ඇත්තක් කියෙව්වා. මොනවද ඇත්ත ටික? ඔන්න අහගන්න ඔබට බලපෑමක් ඇති කරන්නේ මේවා. මොනවද? ඔව් ආචාර්යින් වහන්සේ ඔබ යුතු ලෙස කතා කරන බවත් කී දෙනෙක් ඒකට ආමෙන් කියලා කියනවද? ඔබ යුතු ලෙස කතා කරන තැනන් වහන්සේ උගන්වන බවත් ඔබ උගන්වන තැනන් වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා ඔක්කොම කියමු හලෙලූයා කියලා. ඔබ කවදාක්වත් මිනිස්යන්ගේ තරාතිරම් නොබලා ඔක්කොම දෙනා කියන ඔක්කොම දෙනා මොනවද? තරාතිරම් බලන්නේ නැහැ. උන්වහන්සේ ඔබ පොඩ්ඩක් ඉන්න බලා දැන්. හරි? එහෙම තරාතිරම් බැලුවා නම් අද අපි මෙතන කවුරුත් නැහැ. හලෙලූයා. මෙතන ඉන්න කාට හරි නැකිටලා කියන්න පුළුවන් ද පුරුෂයන්ගෙන් පුතේ ඕගොල්ලන්ගෙන් හැම වයස්වල තාත්තලා සහෝදරයන්ගෙන් පුළුවන් ද කවදා හරි පාස්ටර් ඔබේ අධ්‍යාපන සුසුකම් ඇහුවද කියලා? අහලා තියනවද? නැහැ. සහෝදරියෝ දුවලා දියණියන් හැම කෙනෙක්ම ඔබේ ආත්මික මව ඔබෙන් කවදා හරි දවසක ඔබේ අධ්‍යාපන සුදුසුකම් ඇහුවද? නැහැ. අහන්න බලාපොරොත්තුකුත් නැහැ. ස්වාමින් වහන්සේට උවමනා වුණා තරාතිරමක් නැතුව නුසුදුසු දේ තෝරගන්න සුදුසුකමට පත් කරන්න. හලෙලූයා. ඔක්කොම කිම හලෙලූයා කියලා. නුසුදුසු දේ තෝරගෙන ඔබයි මායි වගේ අයව සුදුසු දේ කරන්නට දෙවියන් වහන්සේ අපිව නැගිටෙව්වා. ප්‍රශංසා වේවා. කිසිම කෙනෙක් මග අරින්න එපා. මේ ජීවිතේ එකම සුදුසුකම ඔබටයි මට තිබිච්ච නොසුදුසුකම. හලෙලූයා. මෙහෙම ඉන්න ඔබටයි මට තිබිච්ච එකම සුදුසුකම ඔව් මේ අපේ සභාව තුළ ඉන්න හොඳට අධ්‍යාපනය ලැබු හොඳ දරුවන්. හොඳටම අධ්‍යාපනය නේද ඩිග්‍රී තියන අය නේද ඒ විවිධ නේද මට මතක හැටියට නේද දෙන්න තුන්දෙනෙක්ම මේ වෛද්‍ය සේවයට ගියා වෛද්‍ය වෘත්තියට ගියා මේ සභාව තුළ නේද ඉංජිනේරුවරු වුණා. ඉතින් අදත් ඉන්නවා සමහරක් අය හොඳ අධ්‍යාපන ස්ථානවලට ගිය අය. නමුත් ඔබ ඔක්කොන්ටම එක වගේ තමයි යේසුස් වහන්සේගේ ප්‍රේමය. ආමේන්. හලෙලූයා. ඔබ ඔක්කොන්ටම දුන්නේ දේව ධර්මිෂ්ඨකම. ඔබ ඔක්කොන්ටම දුන්නේ අයිතිවාසිකම. ඔබ ඔක්කොන්ටම දුන්නේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ ගැලවීම. ප්‍රශංසා වේවා. ඒ සැනසීම ඔබට දීලා තියෙනවා. දැන් මම ඔබට එක රහසක් කියනවා. සත්‍යම සැනසීමෙන් ජීවත් වෙන්න දේව ධර්මිෂ්ඨකමේ හරි දේ කරන්න. ආමේන්. හලෙලූයා. දැන් මෙතන ගත කරන නේද අපි ඔක්කොන්ගේම සහභාගීකම තියෙන්නේ සබතටනේ. ඉතින් මම දකින්න යනවා නේද සබත විතරක් නෙමේ ලබන මාසේ පාස්කු දවස් එහෙම ස්ථිරව එහෙම තියෙනවා. නමුත් ලබන මාසේ 24 25 26 මම දකින්න යනවා යාඥාවෙන් වැටිලා. එකට වැටිලා ඔක්කොන්ගේම දුක් දරලා යාඥා කරලා පාලකවරුන් කීප දෙනෙකුත් එනවා. ඒගොල්ලෝ නායකත්වය අරගෙන සභාව ගැන යාඥා කරන්න යනවා. අපේ සභාවේ ලීඩර්ස්ලාටත් ඒවා දෙනවා. ඒගොල්ලන්ට යාඥා කණ්ඩායම් හැටියට අපිට ඒ දින ඉදිරි දවස්වල කණ්ඩායම් හැටියට යාඥා කරන්න යනවා අපි. ඊට පස්සේ ඔක්කොම දෙනා එකතු වෙලා ඒ දින තුනේම නේද අපි හැමදාම දිවා ආහාරයකට ගන්ට යනවා. දෙනා ස්තුති කරනවා. ඊට පස්සේ අපි කරපු සේවයේ ප්‍රතිඵලය දකින්න සවස සුභාරංචි මෙහෙයන් වලට අපේ සහභාගීකම් තියෙන්න යනවා. කාට හරි ඒ දිනවල ගෙදර යන්න ඕන නැත්නම් උඩුමහල තියනවා. මොකක් හරි බෙඩ් ෂීට් එකක් පැදුරක් අරගෙන එනලා පොඩ්ඩක් විවේකයක් අරගෙන ඉඳලා නේද සවස දේවමයට සහභාගී වෙන්න පුළුවන්. කැපවෙමු දෙවියන් වහන්සේගේ සේවය උදෙසා. ඒ නිසා මෙතන අපිට පැහැදිලිව ස්වාමීන් වහන්සේ කතා කරන දේ තමයි අපේ ධර්මිෂ්ඨකමෙන් නෙමේ දේව ධර්මිෂ්ඨකමෙන් උන්වහන්සේ අපේ මුදුන ලැබුවා. හලෙලූයා. ආමෙන්. ආමෙන්. කී දෙනෙක් ආසද සැනසීම ඇතුව සතියේ ජීවත් වෙන්න? ප්‍රශංසා වේවා. මොනවද දන්නවද කරන්න ඕනේ? හරිකම දෙවියන් වහන්සේගේ ගෘහෙන් ආරම්භ වෙන්න ඕනේ. හලෙලූයා. මොන කමද? හරිකම. හරිකම නේද? යහපත කරන්න දන්නෝ නම් ඒක දෙවියන් වහන්සේ ගෘහෙන් ආරම්භ වෙන්න ඕනේ. එතකොට ඔබට ඒ නොවෙනස් වචනය කියපු තැනන් වහන්සේ කවදාක්වත් වෙනස් නොකර ඒ දෙවියන් වහන්සේගේ නියමය ඔබේ ජීවිතේට උන්වහන්සේ නිදහස් කරනවා. බලන්න ඕනේ. උන්වහන්සේ කිව්වා මාව රස බලලා අත්දැක බලලා. යේසුස් වහන්සේ කිව්වා මාව රස බලලා අත්දකින්න පුළුවන් දෙවියන් වහන්සේගේ වචනය අපේ ජීවිතේ භුක්ති විඳොත්. ප්‍රශංසා රයිට් වේවා. බ්‍රදර් ඊළඟ කාරණාවට යන්. ඉවර වෙන්න. මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා මොනවද? මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා සභාව අදත් එසේ විය යුතුයි. හලෙලූයා. සභාව අදත් එසේ විය යුතුයි. විය යුතුයි. ඒ කියන්නේ
මොන ලක්ෂණයක්වත් නේද? තරාතිරමක් හැටියට සභාව ගන්නට යන්නේ නැහැ. ආමෙන්. සභාව ගන්න යන්නේ. ගන්නට යන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න ඕනේ. නේද? සමහර ස්ථානවලට යද්දී අපි දකිනවා ලස්සන නේද සභාවලත් අද ඒක තියෙනවා. ඒක දැන් ඒවා බෝ වෙලායි තියෙන සභාවලටත් ගිහිල්ලා හොරි වගේ. ලස්සන ගෑනු ළමයි තමයි වන්නින්න දාලා තියෙන්නේ. කිනේ කවබෝදයිද? ඒවත් දැන් සභාවලටත් බෝ වෙලා නේද? ලස්සනට අන්දලා නේද? මේ ගාණ්ඩෝනේවා ගාලා නේද? ඔක්කොම දේවල් ඇතුව ලස්සනට අන්දෝලා නේද? ඉස්සෙල්ලම වෙල්කම් කරන්නේ කාටද? කවුද? ලස්සන ගෑනු ළමයි. නේද? හැබැයි ආත්මීකව ලස්සන ඉන්න අයට no chance වල. හලෙලුයා. කොහොම ලස්සනද? ආත්මීකව. දැන් අපි ඔබ මං කියන්නේ ඔබේ සභාව ගැන ඔබ කල්පනා කරපුවම තරාතිරම් බලලා මේවල කවුරුත් නැහැ. මේ වේදිකාව තුලත් නේද? අර ස්ථානය තුලත් මීඩියා ටීම් එකෙත් නේද? මොනව කරන්න ගියත් අපි හොයනවා එක දෙයක් හැබැයි විශ්වාසවන්තව මේ දරුවා මේක කරයිද? විශ්වාසවන්තව සහෝදරයා මේක කරයිද? විශ්වාසවන්තව සහෝදරිය මේක කරයිද? ඒක සුදුසුකමක්. ඒක සුදුසුකමක්. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? ඒ නිසා මොනම දෙයකවත් තරාතිරම් බලන්න එපා. හලෙලුයා. මොනවද බලන්න එපා කිව්වේ? තරාතිරම් බලන්න එපා. ඒවා දැන් අපේ ජීවිතෙන් හැම දෙයක්ම එහාට මෙහාට වෙන්න ඕනේ. හලෙලුයා. ඒවා අයින් වෙන්න ඕනේ. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? ආමෙන්. ඔව්. අපේ සභාවේ එක්තරා කාලෙක මේ මාත් එක්ක තරහ වුණා අපේ පවුලක්. එක්තරා කාලෙක අපේ පවුලක් මාත් එක්ක තරහ වුණා. දැන් මේ බලන්න ඔක්කොම දැන් කවුද දන්නේ තරහ වෙච්ච පවුල. ඒවා හිතන්න එපා. ඒකලෝ දැන් නැහැ. ඒකලෝ ඉන්නවා නමුත් සභාවේ නැහැ. ඇයි දන්නව තරහ වුණේ? කාර් එක ඒගොල්ලන්ගේ ඉස්සර අපිට ගැහුවේ නැහැ කියලා. මම ගිය කාර් එක ඒගොල්ලන්ගේ ඉස්සර අපිට ගැහුවේ නැහැ. සිස්ටර් මතකද දන්නේ නැහැ. සති 3ක් විතර ඔරෝගන හිටියා මට. එක කාර් එරවිල්ලක්. සති 3ක් මට එරෙව්වා. එතකොට මං ඇහුවා සිස්ටර් කතා කරලා මේන්න එහාට යන්කෝ. මොකද දන්නේ සිස්ටර් ටිකක් ඔයත් වෙනස් මේ බ්‍රදර්ත් වෙනස් නිකන් අමුතු විදිහට ඉන්න ඕනේ. නෑ ඉතින් අපි කාගේත් ආසාවල් තියෙනවනේ. එදා මේ සති 3කට ඉස්සලා පාස්යි සිස්ටර් අපේ ගෙදරට ආපු වෙලාවේ අපේ ගේ ඉස්සරහ අපිට කාර්යය ගන්න නැතුව සභාවට නොයන මිනිස්සු ඉස්සරහ අපිට කාර්යය ගහලා ආවයි ගෙදරට. මං කිව්වා ඉතින් නොගහ. එතෙන්ට විතරයි එන්න පුළුවන් උනේ කාර් එක. එතෙන්ට ආයෙත් පොඩ්ඩක් තල්ලු කරගෙන අපි. එතෙන්ට ආයෙත් අපි පොඩ්ඩක් ඒ බැනුම් ඇහුවේ තල්ලු කරන කාර් තියෙන කාලේ. කාර් જાති ගොඩක් තිබුණා මට. මූලිකව ආරම්භ කාලේ තිබුණ මොන කාර්ද? අනේ මේ මගේ අහිංසක බිරිඳ. ප්‍රසිද්ධ දෙමන් හන්දියේ. දෙමන් හන්දියේ නෙමෙයි. දිසාගේ වත්තේ ලලිතා සිස්ටර් රබර් කෑල්ල තියෙන්නේ. රබර් කෑල්ල තියෙන කන්ද තියෙන බීස්මක්. ඒකේ තල්ලු කෙරුවා. කාර් එකේ ඒකමද මන් දන්නේ අරහෙ ගිය එක. එතකොට ඒක නතර වෙන ක්‍රමයක් තියෙනවා. සිග්නල් තියෙනවා එකදම් එකපාරට අමුතු දෙයක් කියනවා කියලා ඉංග්‍රීසි භාෂාව මොකුත් යන්නේ නැහැ. ඒක නිකන් සද්දයක තියෙන. එහෙම කියලා අන්තරනවා. එතකොට අර කොල්ලන්ගේ ගෙදර තියෙන අර හරියේ මෙතන තියලා යන්න ඕනේ. නැත්තම් මේ සේවයට ආවා මම ඒක එහාට තල්ලු කරගෙන යන්න ඕනේ. ඒකට හේතුව මං ඒ ගෙදර යාඥා කරලා එළියට ආපුවම ගේ දොර වැහුවා බ්‍රදර් ආවෙත් නැහැ. මං එතනින් කාර් එකෙන් නැගලා යන නිසා. විනාඩි 20ක් අපි එතන. අල්ලපු ගෙදර ඒකොල්ලෝ තමයි තල්ලු කරලා අපි එව්වේ. අන්න ජාතිකයොත් ඉන්නවා තල්ලු කරලා යවන අය. කත් ඉතින් දෙනසර ස්තුතිය වේවා නේද? වෙලාවල් වලට. ආමෙන්. ඒ නිසා මම ඔයගලන්ට කියනවා නේද අපි තරාතිරමක් බලලා නැහැ. අපි තරාතිරමක් බලලා නැහැ. එහෙමනම් මම ඔයගලන්ට කියනවා ඒ බ්‍රදර්ගේ සර්ම ගලවලා කලිසම ඇන්දුවේ මං. මම එකක් කියන්න දෙපේ. ඒ බ්‍රදර් සරුන් අඳින බ්‍රදර් කෙනෙක්. නමුත්
ඒ බ්‍රදර් අවශ්‍යතාවය තිබුණා මාත් පාස දැන් වල්කීමක ඉන්නවා සභාවේ කලිසමක් අඳින්න කියලා අපේ නෝනත් කිව්වා. මං කිව්වා අඳිමු ගලවන්න සරම. එයා එදා ඉඳලා තාමත් අඳින්නේ කලිසම්. හැබැයි අපි තරහා තියලා බැලුවේ නෑ. මම ඕගොල්ලන්ට මේවා කියන්නේ ඕගොල්ලෝ අවදි වෙන්න ඕනේ. අපේ සභාවෙත් කලිසංකාරයන්ට එක තැනයි සරුංකාරයන්ට එක තැනයි. එහෙම දෙයක්වත් නෑ. හලෙලුයා. තරහා තිරම් නෑ. මොන දෙයක්වත් තරහා තිරමක් නෑ. අපිට එකට යන්න තියනවා මේ ගමන. ආමේන්. කී දෙනෙක් කාමෙන් කියලා කියනවද? රැකියාව සමහරක් අයගේ නේද? සුළු රැකියා, චූටි රැකියා, චූටි වෙළඳාම් නේද? මහ පරිමාණේ ලොකු ජොබ් එකක්. ඒවා මොකුත් නෑ. ඒවා නෑ. ඔක්කොන්ටම එක ආදරයක් ක්‍රිස්තුස් වහන්සේ දක්වලා තිබෙන්නේ. ආමේන්. හොඳ අත්පොලසන්නාදයක් උන්වහන්සේ දෙමුද? right brother. සැබෑ ලෙස දෙවියන් වහන්සේගේ මාර්ගය උගන්වන බවත් දනිමු. දැන් මේමයි. දැන් බලන්න ඔබ නොකියන දෙයක් උන්වහන්සේව පාවලා දෙන්න එනාගෙන් කියුණා. හලෙලුයා. ආමෙන්. ආමේන්. ඔබ නේද නැත්නම් ඔබ කියලා කිව්වට සමා වෙන්න ඕනේ. නේද? එදා සිළඹු එතන ඉන්න අයයි කියන්න ඕනේ. යේසුස් වහන්සේ මේ වගේ, යේසුස් වහන්සේ මේ වගේ, යේසුස් වහන්සේ මේ වගේ කියලා. නමුත් අර පාවලා දෙන්න ආපු අයගෙන් එක කියුණා. හලෙලුයා. හැබැයි මින් පසුව ඔබයි මේ කාරණා හතර කියන්න ඕනේ උන්වහන්සේ ගැන. ප්‍රශංසාව. ආමෙන්. ඔව් බ්‍රදර් ඉවර කරමු. කායිසාර්ට ආදායම් දීම අපට යුතුයද? දැන් කිවෙනි පදයේද කියලා කියන්නේ? දැන් 22. 22 කියන්නේ. ඔන්න ඊළඟ ඔන්න සෝදිසිය සර්ච් උන්වහන්සේව නේද? සෝදිසි කිරීම ඊළඟ. ඔව්. කායිසර්ට ආදායම් දීම අපට යුතුයද අයුතුයදයි උන්වහන්සේගෙන් ඇසුවෝය. කායිසර්ට ආදායම් දීම ගැන අපිට යුතුයද අයුතුයද? අයුතුයද? එහෙම කරන්න ඕනේද? ඕන් නැද්ද කියන එක ගැන කිව්ව මැනව. හලෙලුයා. ඔව්. ඒත් උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රයෝගය දැන මේ අහගන්න. එහෙත් උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රයෝගය දැන මේ මන් දන්නේ මේ නාට්‍ය හරි චිත්‍රපටි හරි තියනවද කියලා ප්‍රයෝගය කියලා. එහෙම අහලා තියනවද ඔයගොල්ලෝ? තිබුණාද? තිබුණා. ඔව් අපි අහලා තියෙනවනේ. තියනවද බ්‍රදර්? ප්‍රයෝගය කියන ෆිල්ම් එකක් තිබුණා. ෆිල්ම් එකක්? ප්‍රයෝගය කියලා චිත්‍රපටියක් තිබුණා නේද? කොච්චර කාලෙකට ඉස්සලා බ්‍රදර් නිමා? මම හිතන්නේ අවුරුදු 35ක්. අවුරුදු 35කට ඉස්සලාද? නෑ නේද? මම මට මේ ළඟදී ප්‍රයෝගයක් මතක් වුණා එක මොකක් හරි. හරි. අහගන්න. ඔවුන්ගේ ප්‍රයෝගය දැක ප්‍රයෝගයට තව පරිවර්තනයක් දුන මැනව. හප්පටිකම දැක තවත් එකක් දුන මැනවේ. රැවැට්ටීම, වංචාව, මායාව මොකද්ද දැන් කියපු කතාව? ප්‍රයෝගය. උන්වහන්සේ ඕනම කෙනෙකුගේ ප්‍රයෝගය දකින්න තැනන් වහන්සේ. හලෙලුයා. කවුරුත් නිකන් මේ අද මොකුත් නිකන් හරියට අද මොකක් හරි ලොකු ප්‍රශ්නයක ඉන්නවා වගේ. කාර් ප්‍රශ්නයකුත් නැහැනේ මාත් එක මොකද? හලෙලුයා. හලෙලුයා. දැන් උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රයෝගය දැක අපි හොඳටම දකින්නේ කවුද? ශබ්දෙන් කියන්නලකෝ. අපි හොඳටම දන්නේ කවුද? අපි ගැන හොඳටම දන්නේ කවුද? දැන් ඔවුන්ගේ ප්‍රයෝගය දැක්කේ කවුද? මේකට තමයි මොවුන් දැන් ඇවිල්ලා ඉන්නේ. මේකට තමයි මොවුන් දැන් ඇවිල්ලා ඉන්නේ. මේකට තමයි මොවුන් දැන් ඇවිල්ලා ඉන්නේ. හලෙලුයා. හලෙලුයා. මොකද ඕගොල්ලෝ තොත්ත බවාලද ප්‍රයෝග වලට අහු වෙන්න? කිරිචප්පයෝද? ඔකොල්ලෝ මේ ප්‍රයෝග වලට අහු වෙන්න. ඔකොල්ලෝ චූටි උන්ද? එහෙම අහු වෙන්න එපා. හලෙලුයා. හලෙලුයා. ඔක්කොම කිම හලෙලුයා කියලා. උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රයෝගය දැක මට මස්සක් ගෙන්නවා පල්ලා. ඔන්න දැන් උන්වහන්සේ පටන් ගන්නවා. උන්වහන්සේ හරියටම කරනවා මේ දේවල්. හරියටම කළා. මට මස්සක් පෙන්නවා පල්ලා. කාසියක් නේ. කාසියක් ඔව් ඒ මිලයක්. ඒ තිබෙන රූපයත් සටහනත් කාගේදයි ඔවුන්ගෙන් ඇසුසේක. මේ මස්සේ නැත්නම් මේ කාසියේ කාගේ රූප සටහන්ද තියෙන්නේ කියලා මාව රවට්ටන්න ආපු ඒක උන්වහන්සේ කියන්නේ නැහැ.
උඹලා පෙන්න පල්ලා මට. උඹලා පෙන්න පල්ලා. ඔව්. කායිසර්ගේ යයි ඔහු කිව්වෝය. කාගේ ලාංඡනය තිබුණේ? කාගේද? ඔව් කායිසර්ගේ ලාංඡනය තිබුණා. ඔව් ඔව් කියන්න ඕන. එසේ වීනම් එසේ වීනම් එහෙමනම් කායිසර්ගේ දේ කායිසර්ටත් කායිසර්ගේ දේ කායිසරටත් ඒ කියන්නේ මිනිසාගේ දේ මිනිසාටත් શબ્දෙන් කියන්නලා මිනිස්යාගේ දේ මනුෂ්‍යයාටත් මදි ඔක්කොම කිනා කියන්න මිනිස්යාගේ දේ මිනිස්යාටත් දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දීපල්ලයයි උන්වහන්සේ උන්ට කීසේක හැම කෙනෙක් කියමු උන්වහන්සේ ප්‍රශංසාව වේවා මේ සෙනග ඇවිල්ලා ඉන්නේ කාගේ දේ දෙන්න දදු දේ શબ્දෙන් කියන්නලා මේ සෙනග අද උදේ ඇවිල්ලා ඉන්නේ කාගේ දේ දෙන්නද ඔව් හලෙලුයා හලෙලුයා මේ ඇවිල්ලා ඉන්නේ ස්වාමින් වහන්සේට යුතු දේ දෙන්න නේද ආමෙන් ඔබ අවබෝධ කරගන්න ඕනේ මොන දෙයක් ලැබෙනවයි කිව්වත් ස්වාමින් වහන්සේට දෙන දේ මනුෂ්‍යයන්ට දෙන්න එපා හලෙලුයා මහිමේ වේවා ස්වාමිනී මම අද ජීවතුන් අතර නෑ අහගන්න හොඳට මම අද ජීවතුන් අතර නෑ ස්වාමින් වහන්සේගේ දේ ස්වාමින් වහන්සේට දුන්නේ නැත්තම් හලෙලුයා මම අද ජීවතුන් අතර නෑ ස්වාමින් වහන්සේගේ දේ ස්වාමින් වහන්සේට දුන්නේ නැත්තම් ඇයි නිතරම ජීවිතයේ අවස්ථා දෙක මදහත්කාරකම් කරලා ආත්මයන් වහන්සේ තුල මගේ ජීවිතේ මට ජීවතුන් අතර ඉන්න කරුණාව ලැබලා දුන්න මදහත්කාරකමෙන් පළවෙනි දේ තමයි අහගන්න ලංකාවේ ඉන්දියාවේ මානිපායි කියන මානිපායි වල නේද මානිපායි කියන ප්‍රදේශයට යුද්ධය තියෙන වෙලාවේ දෙමළ ගීතිකාවක් දෙකක් කියන්න මාව එක් කරගෙන යන්න ගියා පාසර් රොහන් දිසානායක එයා මගේ ගුරුවරයෙක් එයා මට දේවධර්ම විද්‍යාලයේ ෆස්ට් 5 බුක්ස් පළවෙනි පොත් පහ මට එයා තමයි ඉගෙනුවේ පළවෙනි පොත් පහ ඒ වෙලාවේ කිව්වා රොහන් ඔයාට ටැමිල් පුළුවන්නේ ටැමිල් ගීතිකාවක් දෙයක් මම කිව්වා පුළුවන් ගැට ගහගෙන ඔය කියන්න පුළුවන් මොනවා හරි යයි මාත් එක්ක යන් කියලා මං ගෙදර ආවා එතකොට ඩේ ස්කෝල කෙනෙක් හැටියට එතන හිටියේ මං ඇයට ඇවිල්ලා කිව්වා පාසර් රොහන් මට කතා කරනවා මේ වගේ යාපනයේ යන්න ආසයි මටත් ගිහිල්ලා එන්නද කියලා ඇය කතා කරලා කිව්වා මේක වෙලාව නෙමෙයි මේක වෙලාව නෙමෙයි ඔබට අමතර වගකීම් සභාව තුල තිබෙනවා මේක නෙමෙයි එතකොට සභාව නේද අපි සිටි සභාව පාසත් එක්ක හිටියා ඒ වගකීම් දාලා යන්නේක මේක අවස්ථාව නෙමෙයි මම මේකට ගියේ නෑ මගේ පාස්ටර්ගේ දේහය ගෙනාවේ බයිබල් විද්‍යාලයේ වෑන් එක දාලා තිබුණා ඒ දේහය ගෙනල්ලා ඒ දේහය ගෙනල්ලා නේද පාස්ටර්ගේ දේහය ගෙනල්ලා බයිබල් ස්කූල් එකේ දාලා තිබුණා නේද මම නම් දේහය බලන්න ගියේ නෑ ඒකේ ලේ දැක්කම ජීවිතේ ලොකු වේදනාවකට පත් වෙලා මං ඇය ගැන ස්තුති කළා ඇය මදහත්කාරකම් දැරුවා කොමාරි දෙවනි අවස්ථාව අපිට ප්‍රේම කරපු ඇමතිවරයෙක් එයත් එක්ක යන්න යම් තැනකට කතා කරා ඒක සබත් දිනයක් නේද ඒක සබත් දිනයක් අවස්ථා දෙක කතා කළා පාස්ටර් මම පල්ලියක් හැදුවා තැනක යම් මාත් එක්ක ඔයා එන්න ඕනේ මේ ඇවිල්ලා යාඥාවක් කරන්න ඕනේ කියලා ඊට පස්සේ දෙවනි සැරේ කතා කරලා කිව්වා යම් මාත් එක්ක එතෙන්ට යන් යාඥාවක් තියන්න අවස්ථාවක් ගමු කියලා මම ඔහුට කිව්වේ දෙවියන් වහන්සේගේ දවස මම දෙවියන් වහන්සේට දෙන්න තිබෙනවා කාගේ දවසද දෙවියන් වහන්සේගේ දවස දෙවියන් වහන්සේට දෙන්න තියෙනවා ඒ දවසේ එතුමා නැති වුණා මා ජීවත් වුණා කී දෙනෙක් හලෙලුයා කියලා කියනවද මම ඔයගලන්ට කියන්නේ සමහර දේවල් ගැන අපි අවබෝධ වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට නොදී දන්නවද ඒක මිනිස්යාට දෙනවා නම් වෙලාව හරි කාලය හරි මොකක් හරි ඒකේ භයානකමක් තියෙනවා හලෙලුයා ආමේන් අනිත් එක මිනිස්යාට දෙන්න කියලා ඔබට උගන්ලා තියෙන්නේ ජීවමාන දෙවියන් වහන්සේ හැබැයි දිය යුතු වේලාවේ දිය යුතු කාරණාවේ
දිය යුතු විදිහට ඔබ ඒක දෙන්න ඕනේ. නේද? බයිබලයේ කියනවා ගිය බ්‍රහස්පතින්දා අපි ඇසුවා දේශනාව තුල බ්‍රදර් කුමාර් කිව්වා මට වඩා තමාගේ දුවටවත් නේද පුතාටවත් පවුලේ කිසිම කෙනෙකුට ප්‍රේම කරනවා නම් ඒක යුතු දෙයක් නොවේ. ඒක හරි දෙයක් නොවේ. එනිසා මම ඔබට කියනවා මෙතන යේසුස් වහන්සේ කිව්වා ඔවුන්ට නිශ්ශබ්දව යන්න වුණා. මොනවද කිව්වේ? එසේ වීනම් කයිසර්ගේ දේ කායිසර්ටත් මිනිහට දෙන්න ඕන දේ දෙන්න ඕනේ. ආමෙන්. ආමෙන්. මොනවද? දෙවියන් වහන්සේට යුතු දේ දෙවියන් වහන්සේට දීපල්ලාය උන්වහන්සේ උන්ට කීසේක. ජීවිතේ කොයිම පැත්තකින්වත් ඔබ ස්වාමින් වහන්සේගෙන් කොල්ල කන කෙනෙක් වෙන්න එපා. හලෙලුයා. ඒ කියන්නේ උන්වහන්සේ දෙන වෙලාව කොල්ල කන්න එපා. උන්වහන්සේ දෙන සේවය කොල්ල කන්න එපා. ආමෙන්. උන්වහන්සේ උත්සාහ කරන කැපවීම කොල්ල කන්න එපා. කොල්ල කන්න එපා. අපිට මේකේ කැඳවීමක් තියෙනවා. අපිට හොරෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්කම තිබෙනවා. ප්‍රශංසාව අවබෝධයි. පුළුවන්කම තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ විපාකයේ දෙන දෙවියන් වහන්සේ හලෙලුයා. භයානකකමක් තිබෙනවා ඔබේ මගේ ජීවිතය තුළ. ප්‍රශංසාව වේවා මහිමේ වේවා. හලෙලුයා. ඔක්කොම කිම හලෙලුයා කියලා. මං හිතනවා දැන් අවසන් කරන්න වෙලාව ඇවිල්ලා තියෙනවා කියන්න බ්‍රදර්. සෙනග ඉදිරියේදී උන්වහන්සේගේ කීම අල්ලා ගන්නට බැරි විය. සෙනග ඉදිරියේ උන්වහන්සේගේ කීම අල්ලා ගන්නට බැරි විය. දැන් තමාගේ ජීවිතේ උන්වහන්සේත් එක්ක ජීවත් වෙන ජීවිතේ ගොඩාක් ප්‍රවේශමෙන් කතා කරන්න ඕනේ. හලෙලුයා. ආමෙන්. ගොඩාක් ප්‍රවේශමෙන් කතා කරන්න ඕනේ. කතා කරන එක ගොඩාක් ප්‍රවේශමෙන් කතා කරන්න ඕනේ. අපි දැකලා තියෙනවා මේ දේශයේ සාමුළු ලෝකයේ ඉන්නා වූ දේවදාසයන්ගේ ජීවිත ගැන, දේවදාසියන්ගේ ජීවිත ගැන, ඇදිලිවන්ත අයගේ ජීවිත ගැන ගොඩාක් කල්පනාකාරීව ඒගොල්ලෝ කතා කරනවා. ගොඩක් ඇහුම්කන් දෙනවා. නමුත් කතා කරන දේවල් ගැන අපිත් ගෙවල් වලට ගියාම අපේ ගෙවල් වලට ගියාම බොහොම ඔවුන්ගේ සැනසීම උදෙසා මැදහත්කාරකම් කරන ඔක්කොම තියෙනවා. නමුත් කතා කරන දේවල් ගැන කල්පනාකාරී වෙනවා. කතා කරන දේවල් ගැන කල්පනාකාරී වෙනවා. ගොඩක් කල්පනාකාරී වෙනවා. ඔක්කොම කිම හලෙලුයා කියලා. ඔක්කොම කිම හලෙලුයා කියලා. ඇයි දන්නවද? අපි වපුරන දේවල් අපේ ජීවිතේ අපිට කපා ගන්නට වෙනවා. හලෙලුයා. කියන්න බ්‍රදර් ඉවර කරමු. ඔව් උන්වහන්සේගේ උත්තරයට පුදුමව නිශ්ශබ්දව සිටියෝය. හලෙලුයා. ඔබේ උත්තරවලට යේසුස් වහන්සේගේ වගේ මිනිස්සු පුදුම වෙන්න ඕනේ. හලෙලුයා. මොනවද කියන්නේ? ඔව් උන්වහන්සේගේ උත්තරයට පුදුමව නිශ්ශබ්දව සිටියෝය. මොනවලටද? මොනවද? උත්තරවලට. ඔබගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ ඉදිරිපිට ගත කරන මේ ජීවිතේ උත්තරවලට මිනිස්සු පුදුම වෙන්න ඕනේ. හලෙලුයා. කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? කී දෙනෙක් ආමෙන් කියලා කියනවද? ඔබේ පිළිතුරු වලට, ඔබේ කතා වලට, ඔබේ උත්තර වලට මිනිස්සු පුදුම වෙන්නට අවශ්‍යයි. හැම කෙනෙම කිමුන් වහන්සේට ප්‍රශංසාව වේවා කියලා. ඒක හරිම අවශ්‍යයි ඔබගේ ජීවිතේ උත්තර. ආමෙන්. ඔබගේ ජීවිතේ උත්තර සම්බන්ධව ඊටා ප්‍රඥාවන්තව, ඊටා අවදිව, ඊටා ඔබව අසු කරගන්න ජීවිතේ කිසිවෙකුට ඉඩ දෙන්නට එපා. ආමෙන්. ඉතින් මම විශ්වාස කරනවා කතා සම්බන්ධව ප්‍රධාන තැනක් දරන්නේ සහෝදරියෝ. නෑ මේ දැන් මම මේ සභා ජීවිතේ නෙමෙයි ලෝකේ ක්‍රමේ. එහෙම නේද? කතා එහෙමයි මම අහලා තියෙන්නේ. සහෝදරියෝ කටහැරියෝ දන්නවනේ. හැබැයි මම ඔයගලන්ට කියනවා සහෝදරියොත් කටහැරපුවම දන්නවනේ. හැබැයි මම විශ්වාස කරනවා මේකේ එහෙම අය නෑ අසන අය බහුල වෙන්නේ. හලෙලුයා. ඔක්කොම කිමුද හලෙලුයා කියලා නේද? ඔබ මෙතන නේද ප්‍රවේශම් විය යුතු දෙයක් තමයි ප්‍රකාශන. හැබැයි පුදුම වෙන්න ඕනේ ඔබේ කතා ගැන. ආමේන්. ඔබේ කතා ගැන. දැන් අපි පොදුවේ දකිනවා අන්‍ය ආගමික පූජකවරුන් කතා කරන ගමන් පිළිවෙලට කුණු අරප කියනවා. මොනවද? පිළිවෙලට මොනවද? ඔව්. මම අහලා තියෙනවා නේද? සමහර අන්‍ය ජාතික පූජකවරුන් පිළිවෙලට කුණු හරප කියනවා. ක්‍රිස්තියානි පූජකයොත් ඉන්නවා
නේද? ඒකොලොත් හරි සරයි වෙලාවකට. හැබැයි ඒව ඔක්කොම මොනවා කරගත්තුවද? මවා ගත්තුවා. ඕව ඔක්කොම තමා විසින් ඇති කරගත්තුවා. නමුත් දෙවියන් වහන්සේ අපිව නැවත උත්පාදනය කරේ නේද? සුදුසු විදියට නේද? මොනවා කරන්නද? මොනවා කරන්නද? පාවිච්චි කරන්නට අපේ මුඛය. ඔක්කොම කිව්ව හලෙලූයා කියලා. ඔක්කොම කිව්ව හලෙලූයා කියලා. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා අපේ සභාව ගැන. මම ඇත්තටම මේක නේද? ස්තුති කරන්න ඕනේ. කේලම් මම ද තෝලම් කියන්නේ මොනවද කියලා නිසා මම ඒක කියන්නේ නැහැ. කේලම් තෝලම් කියලාත් කියනවනේ. ඒ තෝලම් කියන්නේ මම හිතන්නේ නිකන් කෙනෙක්ව ලං කරගෙන ලං කරගෙන මම මේක කියනවද කියලා. එහෙමද කියලා. කේලම් තෝලම් ඒවා අපේ ස්වභාවේ නැහැ. කෝලම් හලෙලූයා නේද? අපේ සභාව තුළ නැහැ මේ දේවල්. දනසර ප්‍රශංසා වේවා. බොහොම සභාවට එද්දිත් එහෙමයි, සභාවේ යද්දිත් එහෙමයි. ගෙවල් වල ගමේ කොතන එකතුණත් හම්බුණත් එහෙමයි. හැම කෙනෙක්ම කියමු උන්වහන්සේට ප්‍රශංසා වේවා කියලා. ඉවරද බ්‍රදර්? ඔව්. දැන් කී දෙනෙක් ස්වාමීන් වහන්සේට ස්තුති කරනවද අද උදෑසන දෙවියන් වහන්සේ ඔබට කතා කරපු දේ ගැන? නැගිටිමු හැම කෙනෙක්ම නැගිටිමු. නැගිට සිටිමු.